මේ පාර අපේ එකම බලාපොරොත්තුව අල්මගේ ජිමිනිගේ තමයි තිබුණේ බලු ස්ටාර් තරඟාවලියට. අල්මා පළවෙනි රවුමෙන්ම ඉවත් වුණා. ජිමි අපිට දෙවන රවුමේ බලාපොරොත්තුව ලයිව් ඔඩිෂන් එකට ජිමි විතරයි තේරුනේ. ජිමි ඔයාලා කියන්නකො මේ කොහොමද මේ ගායනකියාව පොඩි කාලේ ඉඳලා තිබ්බ එකක්ද? මොකද? ඔව් යකෝ මා සතියෙන් ඉඳලා හරි දැනීමට මතක් වුණේ සමා වෙන්න. මේ ජිමිගේ අම්මා අපිට කිව්වා කොහොමත් මෙයා පළවෙනි ඉපදිලා එක සතියෙම මේ ගායනකියාව තිබුණා කියලා. ඒ විදිහටම සින්දු කිව්වගේ අම්මලට මුලින්ම තේරිලා නැහැ මෙයාගේ ගායනකියාව. මොකද මෙයා ලතින් වගේනේ අර උඩු බුරලනේ තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රමුඛ පෙළේ සංගීතඥයෙක්ගෙන් තමයි ඒකේ තේරුම ඒක ලතින් වලින් කියලා තිබුණේ සිංහල නෙමෙයි. ඉතින් ඒකෙන් පස්සේ තමයි මෙයාගේ හැකියාව මොකද්ද? ලිඳේ කේසකේදී ජිමියා ලිඳේ කේසකේ ජිමියා කියනවා මේ අර තාත්තා පොඩි කාලේ මෙයාව කියන්නේ සති දෙකේදී අරන් ගිහලා තිනවා පින්ලිඳ ළඟට නාවන්න. ඒ වෙලේ තාත්තා ඇඳගෙන ඉඳලා තියෙන්නේ සරමක්ලු. ඉතින් ඒ අවාසනාවකට වගේ තාත්තා අර පණිට්ටුව දාලා පින්ලිඳෙන් වතුර අදිනකොටම සරම ගැලවිලා තිනවා. ඒ වෙලේ ජිමි දුඩු දර්ශනයත් එක්ක ජිමිගේ දෙවන උඩු බිරිල්ල පටන් ගන්න තියෙනවා. මම නම් දන්නේ නැහැ ජිමි මට මේව කියන්නත් බෑ මිනිස්සුන්ට. ඒ වෙලේ පටන් ගත්ත බිරිල්ල තමයි කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය වෙලා මේ ආකාරයට දැන් මේ බලු ස්ටාර් තරඟාවලිය දක්වා දිවෙන ගායනකියාව මොන්ටිසෝරියන් පෙර පාසල යන කාලේ හොඳටම අම්මා නැද්ද අහන්න තාත්තා හරි ඔය තාත්තගෙන් අපි ආන්නම් ජිමි. ඊට පස්සේ තාත්තා මොනවද කිව්වේ? මෙයාට තිබ්බලු කියන්නේ මෙයාට මේ ඔක පෙර පාසල යන කාලේදී අම්මලාට අඳුරගන්න බැරි වෙලාලු. එක සිංහලත් කියනවලු ලතිනුත් කියනවලු. ඒ බුරණ බිරිල්ල කියන්නේ කන්ෆියුස් ඒගොල්ලෝ. ඊට පස්සේ තමයි මෙයා ටිකක් ලොකු වෙනකොට අවුරුදු 3-4 වගේ වෙනකොට තමයි මෙයා පොඩ සින්දු කියන්නේ බෑන්ඩ් ගානකොට මෙයා ඒකට අනුව සිං කරන්න පටන් අරන් තියෙනවා. දැන් කොහමරි අවසානයේදී බලු ස්ටාර් තරඟාවලිය දක්වා දිවෙන ගමනේදී මොනවද බොරු කියන්න එපා. ඊට ඉස්සෙල්ලා මොනවද බා? අදාම් පාසල් ගද්‍ය රචනා තරඟ ඉස්කෝලේ හරි ඒක වැඩක් නෑ බං මෙතනට. හරි ඊට පස්සේ දැන් මේ එකම පැතුම තමයි මෙයාගේ එකම බලාපොරොත්තුව මොකද්ද? ඔයගලගේ වටිනා කොළමනාපේ දකුණටම ස්වේප් කරලා ජිමි පුතාට මේ බලු ස්ටාර් ගමන ඉදිරියට යන්න ඔයගලගේ මේක දෙන්න. ජිමි මොකද්ද? බල්ලෙක් වගේ බලු වැඩ කරන්න එපාලු. මේ කාගෙන ඉඳලා පස්සේ නිකන් අඩු බල්ලනේ කියලා දෙන්න එපැතු ඉන්නලු. ඔක්කොම ඉන්නේ බල්ලෝනේ මේ තරඟාවලේ මිනිස්සු නැහැනේ බන්නේ. හරි. ඒක අන්දා ඔබගේ කොළමනාපේ ජිමිට අපේ ජිමිට අපේ එකම පැතුම ඒ කියන්නේ කඩවත ජනතාවගේ හදපිරි පැතුම සුභාසිංසන එකතු කරන ගමන් අපි ජිමිට ආශිර්වාද කරනවා මේ තරඟාවලින් ඉදිරියට යන්න කියලා. ඔබට සුබ දවසක්. මට ඉරු පෑවුවත් එකයි නැතත් එකයි. මම ජිමි අල්මේදා. මට ඉරු පෑවුවත් එකයි නැතත් එකයි. මම පොට්ට ජිමි.